It's my birthday. මේකක් දාගෙන උදේ පාන්දර බයික් එකේ. Emergency. ඉතර වතුර නැහැ. Someone is coming. ඒක මරු. කරේල්ල ගනේ. එහෙම හොඳයි ඒ ක්‍රමය. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා අදත් මම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මගේ birthday එක එනවා. හෙට. ඉතින් මගේ birthday එක ඉන්නේ 8th of November. ඉතින් අද 7 වෙනිදා හෙට තමයි මගේ birthday එක. ඉතින් දැන් අපි යන්න හදන්නේ මගේ birthday එකට shoot එකක් කරනවා. photo shoot එකක්. ඉතින් මේ ෆොටෝ ෂූට් එකට රෙඩි කරගන්න ඕනේ ඩ්‍රෙස් එකක්. ඒකට තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් මම ලෑස්ති වෙනකම් මම තමයි හිටියේ. බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. Stay tuned. මොනව කරන්නත් කලින් කාලා ඉන්න ඉපයි යන්නේ. ඒ හින්දා අපි මුලින්ම කරේ ඒක. අර නිල් පාට කේක් එක ගමු කර. හදන්න බෑ. හදන්න වැඩ පුරා කරගන්න බෑ. ඊට පස්සේ අපි කාලා බීලා ඩ්‍රෙස් එකක් හොයාගෙන ගියා. යද්දී අපි අහම්බෙන් තමයි මෙතන දැක්කේ. මේ සැලෝන් හැඩකාරි. ඉතින් ඔයාලත් පාටි එකකට මොකක් හරි ඉවෙන්ට් එකකට ඩ්‍රෙස් කරන්න ඉන්නවා නම් මෙතන තමයි හොඳම තැන. මං highly recommend කරනවා. මොකද මගේ වැඩෙත් ලස්සනට මොන නිසා. ඊට පස්සේ අපි මෙෂර්මන්ට් දීලා අපි ආයෙව ඊතුරු කොට ටික ගන්න. වෙල්කම් බෑක්. ඉතින් අපි ගියා ඩ්‍රෙස් එකක් බලන්න. මම කියනවා දන්නේ. ඩ්‍රෙස් එකක් බලන්න ගියාට අපිට හරියන ඩ්‍රෙස් එකක් තිබ්බේ නැහැ. අපි රෙන්ට් එකට ගන්න තමයි ගියේ. රෙන්ට් කරන්න ගියේ පට් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි කරපු වැඩේ එතන හිටපු ඒ ඇන්ටි අපිට හදලා දෙන්නම් කිව්වා ලස්සන ඩ්‍රෙස් එකක් හිට වෙද්දි. බලන්න. ඉතින් බලමු ඒක යා කොහොමද වහන්නේ කියලා. මමවත් හරියට තාම දන්නේ නැහැ කෙනෙක්. එයාට පැටර්න් එක කිව්වා. පැටර්න් එක කිව්වට කෙනෙක් හිට තමයි ඉතින් බලන්නේ කොහොමද ඒක මහලා තියෙන්නේ ලස්සනද මොකද තත්ත්වය කියලා. ඉතින් හෙටම තමයි ෂූට් එකක් තියෙන්නේ. I'm confused. ඒක තමයි ඉතින් එකක්. ඊට පස්සේ අපි ටවුන් එකේ ගිහිල්ලා තව බඩු ටිකක් ගත්තා. මම ඔයාලට පෙන්නන්නම්. මම ඔයාලට පෙන්නන්නම් මේ සැලෝන් එකේ අපි අඳුම් මහන්න ගිය තැන එයාගේ බෝඩ් එක අපි දාන්නම්. ඔයාලා බලන්න ඉතින්. ආයි යන්න ඕනේ අපි දැන් තමයි කියන්නේ බඩු ටිකක් අරගෙන ආයි අපි ගෙදරට ආවා. ඊට පස්සේ අපි ආයි යන්න. ආයි ගිහිල්ලා ඊටු තව අයිටම්ස් 3ක් වගේ තමයි ගන්න තියෙන්නේ. බලමු ඉතින් එහෙම කිව්වට එක එක මතක් වෙනවනේ. ඒකෝර ඉතින් ගන්න හිතෙනවා. බලමු. දැන් ඉතින් තත්ත්වය ඕක තමයි. ඉතින් පිට එක රැඳලා ඉන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. Stay tuned guys. ඒ තාන හරිම බිසි දවසක්. ගෙදර යනවා එනවා. ඉතින් ගෙදර ඉඳලා ආයෙත් අපි ටවුන් ආවා බඩු ටිකක් ගන්න. අන්තිමට අපි ගෙදර යද්දි මම හිතන්නේ හවස 4ට විතර ඇති.
ඉතින් අපි වටු අරගෙන ආවා. ඇත්තටම හරිම මහන්සි ඉතින්. ගෙනාව පොඩි ටික මම ඔයාලට පෙන්නන්නම්. දැන් වෙලාව 6:40යි. ඉතින් 10 ඉඳන් ටවුන් එකේ. උදේ 10 ඉඳන් ටවුන් එකේ. ඉතින් හිතන්නකෝ එහෙම තමයිනේ. ගර්ල්ස් සාමාන්‍ය shopping කරන්න ගියාම සාමාන්‍යයෙන් වෙලා යනවා තේරෙන්නේ නැහැ. එහෙනම් තමයි. ඉතින් නැත්තර මට ඕන බඩු මේ කියන්නේ තිබ්බේ නැහැ හරියට. සමහර ඒවා තිබුණා නැතුව නෙමෙයි මට සෙට් වුණේ. ඉතින් ඒ නිසා තමයි ටිකක් වෙලා ගියේ. හැබැයි මම බඩු ගත්තා. මට ඕන වල ටික මට ඕන දේවල් ටික කුමාරි මම ගත්තා. අපි බලමු මොනවද ඒවල තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම්. මට දැන් ලොකුම තියෙන දැන් ගත්ත හැමදේම මල් ළඟ තියෙනවා. හැබැයි නැති එකම දේ මගේ ඩ්‍රෙස් එක. ඕනම එකක් ඒක. ඉතින් මේකට බලන්න වෙන හෙට තමයි ඒක. හෙට උදේම තමයි එයා දෙන්නම් කිව්වේ. ඉතින් මං එයාන්ට තැන්ක්ස් කරනවා. මොකද එයා කිව්වා හදලා දෙන්නම් කියලා හෙට උදේ වෙද්දි. කියන්නේ අද දවල් කියලා හෙට උදේ වෙද්දි හදලා දෙනවා. කියන්නේ එයාන්ටගේ දූට්ගේ අද බර්ත්ඩේ එක. මගේ නොවැම්බර් 8 එයාගේ නොවැම්බර් 7. ඉතින් මේ ඒ නිසා ඒ ගෙදරත් පාටි එකක්ලු. ඉතින් ඒ ඇස්සේ තමයි එයා එක මහලා දෙන්නම් කිව්වේ. ඉතින් කොහොම හරි ඒකත් ලක් එක තමයි. කොහොම හරි වැඩේ මම හිතන හොඳට තීවි කියලා. බලමු. මම නම් ඇත්තටම කන්ෆියුස් වෙලා ඉන්නේ මේ ෆොටෝ ෂූට් එකත් හොඳට යාවි. බඩු ටිකත් හරියට ගත්තා. ඩ්‍රෙස් එක හැබැයි එයා හොඳට මහලා තීවි. එයා ගාව තිබ්බ මේ අනිත් ඇඳුම් එහෙමත් හරි ලස්සනයි. කියන්නේ එයාම ඩිසයින් කරපු ඒවා. ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති. ඒවත් ඒ කියන්නේ එයාම ඩිසයින් කරපු ඒවා. ඒ නිසා එයා ලස්සනට මහලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් හෙට තමයි බලන්න වෙන්නේ ඒක. හෙට උදේ. හෙට උදේ 8ට තමයි අපි කැමරාමන්ට එන්න කියලා කිව්වේ. ඉතින් ඊට කලින් යන්න ඕනි ඩ්‍රෙසින් කරන්න. ඉතින් ඕක තමයි නවතම තත්ත්වය. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. හැබැයි මම තමයි මේකප් එක දාගෙන ඉන්නේ. මම හෙයා එක නම් කරගන්න සලෝන් එකකින් සහ ඩ්‍රෙස් එකත් සලෝන් එකකින් සලෝන් එක ගන්නට කෙනෙක් තමයි ඒක කරන්නේ. ඉතින් ඔක තමයි විස්තරය. හෙට තමයි ඉතුරු හරි. කියන්න බැරුණානේ. හොඳම දේ තමයි මගේ ෂූට් එකට මට හම්බුණා ප්‍රාඩෝ එකක්. කියන්නේ මම ආසම වෙහිකල් එක ප්‍රාඩෝ. ඉතින් මට එකක් ෆොටෝ ෂූට් එකට හම්බුණා. කියන්නේ එයා අපි අඳුරන කෙනෙක්මයි. ඉතින් මම එයාලට තෑන්ක්ස් කරනවා. මට මේ වෙලාවේදී ඒකත් හරිම මේ කියන්නේ එකපාරට තමයි ටවුන් එකේදී ආවේ. ඉතින් එහෙම තියෙද්දී ඒ වගේ එකකුත් හම්බුණා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් thank you all for your support. thank you හැමෝටම ඔයාලා දෙන support එකට. ඒ වගේම අම්මට thank you, තාත්තට thank you, නංගිට thank you. හැමෝටම thank you. මේ තියෙන්නේ මං ගත්ත දේවල්. බඩු ටිකයි වගේ පේනකොට මේවා ගන්න ඇත්තටම හරි වෙලා යනවා. මොකද මං සාමාන්‍යයෙන් දෙයක් ගනිද්දි මට සෙට් වෙන ගම මං ඒක බලනවා. good morning හැමෝටම. දැන් වෙලාව පාන්දර 4:50. ඕනෙදි මතයි. දැන් තමයි මම මේකප් එක දාගෙන යන්නේ. බලමු අන්තිමට කොහොමද ඒක ලස්සන ඩේවිද? මොකද වෙන්නේ කියලා. I'm ready. දැන් මට තියෙන්නේ මේකප් එක දාගන්න. මම අරගත්තේ මේ නිකන් සාමාන්‍යම. මොකද මේ මේකප් එක දාගෙන ඊට පස්සේ යන්නේ යයි කරගෙන ඊට පස්සේ තමයි ඇඳුම් ගන්නේ. ඒ හින්දා මට පහසුවක් නැත්තා.
කප් ලුක් එකට නම් ක්‍රෙඩිට් නෑ කාටවත්. එයාටම තමයි ක්‍රෙඩිට් එක. දැන් අපි යන්න හදන්නේ මෙයාගේ කොණ්ඩේ කර්ල් කරලා. පස්සේ මෙයාගේ ඩ්‍රෙස් එක අරගෙන අපි යනවා අපේ ලොකේෂන් එකට ෆොටෝ ගන්න. ඉතින් අපි මේ දවස් 2-3 මෙයාට බඩු ගොඩාක් ගත්තා. කියන්නේ ගොඩාක් දේවල් ගත්තා ඇත්තම. අපි ඉතින් බලමු ෆයිනල් ලුක් එකයි ෆයිනල් රිසල්ට් එකයි. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ෆයිනල් ලුක් එකෙන් මේකප් එකේ ෆයිනල් ලුක් එක විතරයි. මේකප් දාගෙන උදේ පාන්දර බයික් එක. ඉතින් ඊට පස්සේ අපි ගෙදරින් පිටත් වුණා. ඉතින් මේ තියෙන්නේ එයා ලංක සැලොන්. මම මෙතනින් තමයි මගේ හෙයා එක කරගත්තේ. ඉතින් මම ඒ ආන්ටිට තෑන්ක්ස් කරනවා. මොකද මගේ හෙයා එක ලස්සනටම එයා හදලා දුන්නා. ඉතින් හරිම උමනාවෙන් හරිම ලස්සනට ඒ වැඩේ එයා කරා. හෙයා එකත් කරගෙන අපි ආවේ මගේ ඩ්‍රස් එක බලන්න. මම මේ වෙලාවේ ඇත්තටම කන්ෆියුස් වෙලා හිටියේ මොකද මම ඩ්‍රස් එක දැක්කම නැහැ. ඉතින් යද්දි ඩ්‍රස් එකේ චූටි වැඩ වගේක් කරනවා. ඉතින් මේ තියෙන ඩ්‍රස් එක ඇඳහම මට ඇත්තටම හරියම ආස හිතුණා. මේක ඇඳලා පස්සේ හරිම ලස්සනයි හරිම නීට්. ඉතින් thank you so much. අපි ඩ්‍රෙසින් කට් කරගෙන ඊට පස්සේ ගිය ලොකේෂන් එකට. ඉතින් ෆොටෝග්‍රැෆර් අයියටත් ගොඩක් thank you. මගේ ෆොටෝ ටික ලස්සනට කරලා දුන්නාට. ඒක මරු කරේල්ල ගනේ එහෙම හොඳයි ඒ ක්‍රමයෙන් ගත්ත එක. ඔන්න ඊට පස්සේ තමයි මගේ ආසම වැඩේ තිබ්බේ. ඒ තමයි ප්‍රාඩෝ එකත් එක්ක ෆොටෝස් ගන්න. ඉතින් එයාලා එන්න චුට්ටක් පරක් වුණා. ඒ වුණාට වැඩේ ලස්සනටම තිබ්බා. ඉතින් ඒ අක්කටයි අයියටයි ගොඩක් තෑන්ක්ස් මගේ ආසාව ඉෂ්ට කරලා දුන්නට. ඉතින් ඔයාලගේ වෙඩින්ග්ස් වලට මේ ප්‍රාඩෝ එක හයර් කරන්න ඔන්න chance එකක් තියෙනවා. Hi guys, ඉතින් අපි ෆොටෝස් අරගෙන දැන් ආයි ගෙදර ආවා. Back to home. ඉතින් ඔන්නම තමයි මගේ බර්ත්ඩේ ෂූට් එක ඉවර වුණේ. ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම අනිවාර්යයෙන්ම බලන්නම්. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් යන්න. Bye bye.